හරි අපි අද පටන් ගමු මේ පහුගිය වීඩියෝ මාලාවේ දෙවෙනි කොටස. ඔයගොල්ලෝ පළවෙනි කොටස බලලා ඉන්න මේකට කලින් කරගන්න පුළුවන්. මෙතෙන් ඩවුන්ලෝඩ් කරාම මේ මුළු රටා පැක් එකම වෙසක් කියන රටා පැක් එකම ඩවුන්ලෝඩ් වෙනවා. එතකොට මෙන්න මේ සෙක්ෂන් එකත් මේ G2 කියන මේකත් ඊට පස්සේ මේ පල්ලෙහාට මේ යන මේ ඔක්කොම එකක් ඇටියට එහෙම කියන්නේ. එහෙම නැත්නම් මෙතන තියෙන මේ වෙසක් කියලා ටූල් එක මේ රටා පැක් එක මෙන්න මේ ෆෝල්ඩර් එකම ඩවුන්ලෝඩ් කරලා තියාගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඕනේ නම් ආයෙ ගිහිල්ලා නැත්නම් වෙන කාඩ් එකකට හරි ගිහිල්ලා මේ තියෙන වෙසක් කියලා මේක ඕපන් කරගන්න පුළුවන්. ඕපන් කරලා අපිට වෙසක් 2 කියලා මේක රන් කරලා මේකෙම සේව් කරන්න පුළුවන්. මේකෙම සේව් කරන්න පුළුවන්. ඔන්න බලන්න ගිහිල්ලා වෙසක් 2 කියලා මේක සේව් වෙලා තියෙනවා. හරිද? වෙසක් 2 නේ වෙසක් 1 කියලානේ අපි කියුවේ. වෙසක් 1 කියලා මේ දෙය තියෙනවා. ඔන්න මේක ඩිලීට් කරලා අයින් කරලා දාන්න පුළුවන්. මේක ඩිලීට් කරලා අයින් කරා දැන් මේක පාවිච්චි කරන්න පුළුවන්. සිලෙක්ට් කරලා ප්ලේ කරන්න විතරයි තියෙන්නේ. ඉතින් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ෆයිල් එක එඩිට් කරන්න පුළුවන්, රටා එඩිට් කරන්න පුළුවන්, රීනේම් කරන්න පුළුවන්. මේ පල්ලෙහාට මේ ෆයිල් දාගන්න පුළුවන්. දැන් ඔයාලා බලන්නකො පල්ලෙහාට ෆයිල් කීයක් දාගන්න පුළුවන්ද කියලා. ඉතින් අපි එහෙම බැලුවාන් පස්සේ මේ රටා ෆයිල් ටික මේ රටා හදපු ෆයිල් තියෙන්නේ. දැන් මේ ෆෝමැට් එකේ ෆයිල් මේකේ නැහැ. අපි බලමු මොනවද මේක දාන්න පුළුවන්. මෙන්න මේ 320 අපි මෙන්න මේක දාලා මේක දාන්න බෑ. මේක 320 එක මේ අපේ channel 128 නේ. channel 320ක් හදපෙකක් තිබුණේ. මේකේ ෆයිල් එකක් ලොකු ෆයිල් එකක් ඒක. මේක දාලා බලමු test 1 කියලා එකක් තියෙනවා. ඒකේ test 1 බැරි මේක තියෙන නිසා අපි මේක delete කරගමු. يعني ෆයිල් name එක ෆයිල් එකක සමාන නමක් තියෙනවා නම් ඒක දාන්න බෑ. ඒක තමයි පෙන්නුම් කරේ error එකක් වශයෙන්. අපි ඒක නැවත ගමු අපි. අර ලොකු ෆයිල් එකක්. ඒක channel 32 ෆයිල් එක සේව් කරන්න පුළුවන්. අපි ඔකම ඕනනම් මේකේ බලන්න පුළුවන්. අර channel 32 දුවනවා. ඉතින් එකම කාඩ් එකේ ඔයාලට ඕන විදියකට බෙදාගෙන කැමති තැන් වලින් රටා ෆයිල් හදන්න පුළුවන්. ඒ වගේම වැඩ කරන්න පුළුවන්. මේක සේව් කරලා තියන්න පුළුවන්. ඕනනම් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. WhatsApp මාර්ගෙන් තව කාට හරි යවන්න පුළුවන්. කැමති දෙයක් කරන්න පුළුවන්. ඉතින් පහසුකම් ගොඩක් තියෙනවා ඉතින්. ඒ වගේ ලොකු වැඩ ගොඩක් මේකේ කරගන්න පුළුවන්. අපි ඒ වගේම තව දෙයක් කියන්න දෙයක් තියෙනවා. ඒක අමතක වුණා කියන්න. අපි මේ ෆයිල් එකම ගමු කියන්න. මෙන්න මේ පහළට ගොඩාරයක් මේක පල්ලෙහාට ගෙනියන්න පුළුවන්. අපි ඒක බලමුනේ. මේ කියන්නේ අපි මෙන්න කොපි කරගමුකෝ. කොපි කරගෙන පල්ලෙහාට යන්න පුළුවන්. කොපි පේස්ට් මේක පල්ලෙහාට ඔයාලට මේක පිරණකම්ම දාන්න පුළුවන්. මේ පල්ලෙහාට දාන්න පුළුවන්. පල්ලෙහාට ගොඩාක් දාගෙන යන්න පුළුවන්. ඉතින් මේකේ අපේ ලිමිට් එකක් නෑ. ඇත්තටම පල්ලෙහාට දාගන්න ඉතින් මෙම ටික පිරණකම් ඔයගොල්ලන්ට දාගන්න පුළුවන්. 50 100 150 200ක් වුණත් ඔයගොල්ලෝ පල්ලෙහාට මේක දාගෙන යන්න පුළුවන්. ඒක අපේ සීමාවක් කරලා නෑ. මේකේ ඔයගොල්ලෝ මේකේ මෙමරි එක පිරණකම් දාගෙන යන්න පුළුවන්. ඉතින් සීමාවක් මේක ඇත්තටම තියෙනවා. කියන්නේ ලොකු ප්‍රමාණයක් එහෙම මේ දසදහස් ගණන් දාන්න බැරුව ඇති. නමුත් අපි බැලුවා මේකේ ලයින් මට මතක විදියට ලයින් 10000කට වඩා පුළුවන් නේ. ලයින් 10000ක් ලයින් එකක් කියන්නේ මේක ලයින් එකක් කියන එකනේ. මේක 10000කට වඩා පල්ලෙහාට දාන්න. ඉතින් එච්චර ප්‍රමාණයක් රටා ලියන්න රටා නැහැනේ. ඒ නිසා ඔයගොල්ලෝ කැමති ප්‍රමාණයක් මේක පල්ලෙහාට දාගෙන යන්න පුළුවන්. ඒක අපි දාලා බැලුවා ගොඩාක්. ඉතින් පල්ලෙහාට දාගෙන යනවා. ඉතින් 100ක් 150 200 පහු වෙනකන් අපි දාලා බැලුවා. ඉතින් ඉහාට දාන්න ගියේ නැහැ. ඒ කියන්නේ අපි සීමාවක් කරපු නැති නිසා. ඒක ඔයගොල්ලෝ දාගෙන ගිහලා මේක ෆයිල් එක සේව් කරගෙන තියෙන්නේ පල්ලෙහාට. ඉතින් ගොඩාක් පල්ලෙහාට දාගෙන යන්න පුළුවන් කොට්ටු. ඊට පස්සේදී මේක G2 එක කියන්නේ group 2 එකත් ඒ වගේම තමයි. group 2 එකටත් ඔයගොල්ලන්ට පල්ලෙහාට ෆයිල් දාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ඕනනම් group 3 එකක්. group 3 එකක් හදාගන්න පුළුවන්. දැන් අපි රතනින් ගියා 22ට යනකම් 22කින් අපි මේකේ 5ක් දාගන්නවා. 5ක් දාලා එකක් හදාගන්න පුළුවන්. දැන් 5ක් දැම්මම 27ට ගියා. එතකොට තව තියෙනවා ඉතුරු වෙලා 27යි තව 5ක් නේද? තව 5ක් ඉතුරු වෙලා තියෙනවා. ඔන්න ඒ 5ක් දාලා තව එකක් හදාගත්තා. 22 ඉවරයි. එතකොට පහේ රටාවක් දාගන්න පුළුවන් මෙතෙන්ට. පහේ රටාවක් දාගන්න පුළුවන්. මොකක් අය අපි හිතමු
ගියා ටයිමර් රටාවක් හරි මොකක් හරි ටයිමර් එකක් හරි මොකක් දාගන්න පුළුවන් උතෙන්ට. එතකොට ඔයාලට පහසුකම් ගොඩක් මේකේ තියෙනවා. ඉතින් කැමති විදියට මේ හදාගන්න පුළුවන් ඕන එකක් ඕන විදියකට ඉතින් හදලා පාවිච්චි කරන්න පුළුවන්. මේ ඒ වගේම අපි හිතමු තව දෙයක් මට කියන්න අමතනවා. ඔයගොල්ලන්ට මේකට ටයිමරයක් වශයෙන් පාවිච්චි කරන්නත් පුළුවන්. වගේම මේ මෙන්න මේ අතටත් ටයිමරයක් දාගන්න පුළුවන්. අපි තව එකක් දාගමු. තව සෙට් එකක් දාලා මෙන්න මෙතෙන්ට empty row එකක් දාලා මෙන්න මෙතෙන්ට මිනිත් වෙනුවට මේ මිලිසෙකන්ඩ් වෙනුවට මිනිත් කියලා දාලා අපි මෙහෙම ලයින් එකක් අරගෙන මෙහෙම ලයින් එකක් පාට කරනවා දිගට. හරිද? පාට කරොත් එතන දිගට ඔන් වෙලා තියෙනවා. එහෙම නැත්නම් අපි ලයින් එක ක්ලියර් කරලා දානවා. මුකුත් නැහැ. එතකොට මේ රටා ටික දුවලා ඉවර වෙලා මෙතන අපි එකක් කියලා දැම්මොත් ඒ කියන්නේ 5ක් කියලා දැම්මොත් දාලා සේව් කරොත් අපි මේක සේව් කරමු. මේ ගිහලා එතෙන්ට ගිහින් බලමු. මෙතන මේ රටා ටික මේ උඩ රටා ටික මෙහෙම ඇවිල්ලා මෙන්න මෙතෙන්ට ඇවිල්ලා විනාඩි 5ක් නතර වෙලා තියෙනවා. එතකොට මේ රටා පැක්ක විනාඩි 5ක් නතර වෙලා තියෙනවා. දැන් ඒක නතර වුණා කියලා මේක නතර වෙන්නේ නැහැ. මේක වැඩ කරනවා. මේකෙත් ඔයගොල්ලන්ට පුළුවන් අර දෙයම කරන්න ගිහිල්ලා මගින් නතර කරලා තියන්න පුළුවන්. ඊට පස්සේ මේක මේ විනාඩි 5 ඉවර වුණාට පස්සේදී නැවතත් අර ටික වැඩ කරනවා. ඒකට ඔයගොල්ලන්ට මෙතනත් ඔයගොල්ලන්ට සාමාන්‍ය ටයිමර් එකක් වශයෙන් පාවිච්චි කරලා මේක වැඩ කරගන්න පුළුවන් කියාවක් තියෙනවා මේ ටිකේ. ඒ කියන්නේ software එක පැත්තෙන්. ඉතින් නැත්තම් ඔයගොල්ලන්ට මේ වෙනම පාවිච්චි කරන්නත් පුළුවන් ඉතින්. මෙතන පාවිච්චි කරන්නත් පුළුවන් මේ විදිහට. ඒක පාවිච්චි කරලා තරම් හදලා තිබුණා ගොඩක් අය. ඉතින් ඒ තමයි ඒ පහසුකම. ඉතින් මේ හැම group එකකටම අර TD function එක දාගන්න පුළුවන්. මේ හැමතැනම තියෙනවා ඒක. ඉතින් ඔයගොල්ලන්ට මේ ඒක තරම් වලට නෙමෙයි අපි හැදුවේ. ඊට පස්සේ මේක තියෙනවා මේ අපිට අපි හිතමු අපි මෙන්න මෙහෙම tool එකක් මේ මෙහෙම කරගෙන යනකොට වැරදිලා මෙන්න මෙහෙම මොකක් හරි වෙනවනේ ඉතින් වර්ධීමක් කියලා. ඒකට ඔයගොල්ලන්ට පුළුවන් මේ undo redo වලින් ඒක හදාගන්න පුළුවන්. undo redo බටන් එකක් තියෙන්නේ මේ කාඩ් එකේ අපේ එකේ විතරයි. හරි. අපි දැන් බලමු අපි මේ හදපු රටා ටික. ඒ කියන්නේ පළවෙනි group එකේ, දෙවෙනි group එකේ, තුන්වෙනි group එකේ, හතරවෙනි group එකේ තියෙන මේ රටා group හතරම මේ play කරලා බලමු අපි නේද? save කළා. මේ ඔක්කොම අපි save කරා. exit වුණා. තෝරන S1 එක play කරා. play කරාම බලන්නකෝ. එතකොට වැඩ කරනවා. එතකොට තමන් කැමති තැනකින් බෙදාගෙන වැඩ කරන්න පුළුවන්. දැන් මෙහෙම කරද්දී ඔයාලට පේන්නේ නැහැ මේක එඩිට් කරන්න ගියාම මේ group එකක් කියන සංකල්පය නැත්නම් ඔයාලට පේන්නේ නැහැ. හරිනේ. අපි බලමු මේ ගිහලා කොහොමද වෙන්නේ කියලා. මෙන්න මේ පළවෙනි රටාව මේ පළවෙනි group එකේ තියෙන ඔයාලට පැහැදිලිව පේනවා පළවෙනි group එක තමයි මේ රටාව තියෙන එඩිට් කරන්න ගියාම ඔයගොල්ලන්ට ටක් ගාලා එඩිට් කරගන්න පුළුවන්. එතකොට G2 එකේ තියෙන්නේ ඒකේ දෙවෙනි group එක. ඒ කියන්නේ අපි කඩාගත්තු දෙවෙනි 12 තියෙන එක. ඊට පස්සේ තුන්වෙනි group එකේ තියෙන්නේ 5යි. හතරවෙනි group එකෙත් 5ක් තියෙනවා. ඔයගොල්ලන්ට පහසුවෙන්ම මේ group එක හොයාගෙන මේක edit කරගන්න එහෙම කරන්න පුළුවන්. හැබැයි group පහසුකම නැත්නම් ඒක කරන්න ඔයගොල්ලන්ට ටිකක් අමාරුයි, අපහසුයි. හොයාගන්නත් බෑ. එතකොට ඔයාලට edit කරගන්න ගියාම පහසුවක් නිසා තමයි අපි group කරලා තියෙන්නේ. කියන්නේ group පහසුකම තියෙන්නේ ඇත්තටම අපේ කාඩ් එකේ විතරයි. මොකද මේක අපි හඳුන්වා දීපු එක තමයි group කරන එක. එතකොට ඔයගොල්ලන්ට තව අපි බලමු මේ group එකටත් අර විදිහටම ෆයිල් ඉන්සර්ට් කරගන්න පුළුවන්. කියන්නේ කොපි වැඩ කරනවා, ෆයිල් ඉන්සර්ට් කරගන්න, කොපි කරලා ඉන්සර්ට් කරගන්න, සෙට් දාගන්න අලුතෙන්. ඒ කරන්න පුළුවන් මේ group එකේ. අර පහසුකම් ටික ඔක්කොම මේ group 1 2 3 4 තව ඔයගොල්ලන්ට මේ දැන් මේක 128 මම හිතන්නේ මේ channel 128ක් තියෙනවා. 128 දිගටම ඔයාලා group එක හදාගෙන යන්න පුළුවන්. එතකොට ඔයාලට මේ පහසුයි මේකෙන් වැඩ කරන්න ගියාම. ඊට පස්සේ අපි බලමු අපි දැන් මේක තොරණ V2 එක channel 128 ඒකට හා සමානම එකක් තමයි අපේ Pixel LED කියන එක තියෙන්නේ. ඒතර Pixel LED එකේ අපි ඒක වෙනස්. ඔයාලට මේ කාඩ් එක මුල් වතාවට හැදුවේ අපි විතරයි. අපි ඒකේ පොඩ්ඩක් බලමු ගිහිල්ලා. ඉතින් මෙන්න මෙහෙම තියෙන්නේ. ඔයගොල්ලන්ට මෙන්න මේකේ පේනවා මේ
කලර් ටිකක් තියෙනවා. RGB එකේ කලර් ටිකක් තියෙනවා. හරිද? එතකොට මේකත් අර විදියටම තමයි වැඩ කරන්නේ. හැබැයි මේකේ වෙනසක් තියෙනවා. මේක යන්නේ පික්සල් ඩේටා එකක් වශයෙන් යන්නේ. රිලේ කාඩ් එකක් දාන්නත් පුළුවන් මේකට. RGB බල්බ් එකක් දාන්නත් පුළුවන්. ඕනනම් පික්සල් ලයිට් එකකුත් දාගන්නත් පුළුවන්. ඒක ඔයගොල්ලෝගේ කැමැත්ත. ඉතින් මේකෙදිත් අර විදිහටම අපිට ගිහිල්ලා ඩ්‍රෝ ටූල් එක අරගන්න පුළුවන්. අරගෙන අපි හිතමු මේක කලර් පුළුවන්. අපි හිතමු පික්සල් බල්බයක් දාන්න කලර් එක දාගන්න ඕනේ. අපි හිතමු මෙන්න මෙතන කහ පාට නම් කහ පාට ක්ලික් කරලා ගියලා මේකේ පළවෙනි කොටුව ක්ලික් කරාම මේ කහ පාටට එන්න ඕන ප්‍රතිශතය තමයි මේ වැටෙන්නේ. එතකොට අපි හිතමු මේක තැඹිලි පාට ඕනේ කියලා. තැඹිලි පාට ඕන නම් තැඹිලි පාට. ඔන්න ඔය විදිහට කොටු දෙකම එකවර පාට වෙනවා. අපිට දැන් මේක ඕනේ නැත්නම් අපිට සාමාන්‍ය නෝමල් රිලේ කාඩ් එකක් විදිහට මේක පාවිච්චි කරගෙන යන්න පුළුවන්. අපි ගමු තව ගෲප් එකක් අරගෙන අපි channel 10කට බෙදාගමු මේක. ඒක අපිට අර විදිහට ගෲප් කරන්න පුළුවන්. අර විදිහටම පල්ලෙහාට මේක වැඩ කරනවා. ඔයගොල්ලන්ට මේක රිලේ කාඩ් එකක් වගේ මේ පාවිච්චි කරන්නත් පුළුවන්. මේ රිලේ තියෙන රටාවක් දාගත්තා. රිලේ කාඩ් එකක් වශයෙන් ඔහොම දාගෙන පාවිච්චි කරන්නත් පුළුවන්. කිසි ගැටලුවක් නැහැ අර විදිහටමයි. හැබැයි මේක වෙන මෙතඩ් එකක් තියෙන්නේ. මේක ඩේටා යන්නේ සිංගල් ලයර් වැඩ කරන්නේ. මේක හොඳ කාඩ් එකක්. අපි මේක තාම මාකට් එකේ ලොකුවට හඳුන්වා දුන්නේ නැහැ. මේ සැරේ වෙසක් කූරු කීපයකට අපි මේ කාඩ් එක දෙනවා. ඒ හැරුණම අපි දාලා මොකද මේක අපේ පළවෙනි කාඩ් ගත්ත අයට නම් මේක රටා හදාගන්න ලේසි. අලුතෙන් මෙන එකට පොඩ්ඩක් අපහසු වෙන්න පුළුවන් මේකේ. මොකද හේතුව මේකේ පික්සල් ඩේටාත් වැඩ කරනවා, රිලේත් වැඩ කරනවා. ඒ වගේම ට්‍රාන්සිස්ටර් මොස්ෆෙට් ඒවා දාන්නත් පුළුවන්. ඒ නිසා ඔයාලා ඒ පිළිබඳව දැනුවත් වෙලා ඉන්නවා මේ කාඩ් එකෙන් වැඩ කරන්න පහසුකමක් තියෙනවා. අපේ ඒ ගැන අපි වැඩි අවශ්‍ය නැහැ දැනට. ඊළඟ කාඩ් එක මොකක්ද අපේ තරුණ V2 කාඩ් එක. ඒ කාඩ් එකෙත් අර කාඩ් එකේ වගේම තමයි පහසුකම් ගොඩක් තියෙනවා. වැඩ කරන්න පුළුවන්. ඊට පස්සේ මේක channel 64 කාඩ් එක. 64 කාඩ් එකෙත් අර විදිහටම වැඩ කරන්න පුළුවන්. අපි 64 අපි මේක MOSFET නේ තියෙන්නේ. අපි මේකේ කටාවක් දාලා බලමු. මේ අපි එඩිට් ගිහින් බලමු. මෙන්න මේකේ තියෙනවා අර ෆේඩ් ඉන් රටාව. නයිට් රයිඩර් රටාව, ෆේඩ් රටාව මේක හදලා තියෙනවා. අපි එක ප්ලේ කරලා බලමු. ගිහිල්ලා ප්ලේ කරලා බලමු. ඔය තියෙන්නේ ඒ රටාව තමයි ඔය තියෙන්නේ. ඉතින් ඕකේ පුළුවන් අර විදියට ඔයාලට TDP ෆන්ක්ෂන් එකක් මේකේ ඉතින් ඕකේ පුළුවන් මේකේ TDP එකක් දීලා තියෙනවා. ඒකේ ෆන්ක්ෂන් එක ගොඩක් නැහැ මේකේ. එකයි දීලා තියෙන්නේ. උඩට මේ තියෙන එක මොනවා හරි කරලා පාවිච්චි ගන්න පුළුවන්. ගොඩක් නැහැ මේකේ. එකයි දීලා තියෙන්නේ. තියෙන්නේ TDP ෆන්ක්ෂන් එක මොනවා හරි කරලා දාලා පාවිච්චි ගන්න පුළුවන්. මේ තියෙන්නේ පොඩි වෙනසක් බලා ගන්න පුළුවන් මේකේ. අර පොඩ්ඩක් වේගවත් වුණා. රටාවකට වේගවත් වුණා. ඉතින් මේකත් අර වාහන වලට එහෙම තමයි පාවිච්චි කරන්න පුළුවන් මේ ඔය TDP ෆන්ක්ෂන් එක. නමුත් අනිත් ටික MOSFET කාඩ් එක පාවිච්චි කරන්න පුළුවන් ඕන එකකට. ඉතින් මේකේ රිලේත් පුළුවන් MOSFET ට්‍රාන්සිස්ටර් ඕන එකක් මේ channel 64 කාඩ් එකෙත් පුළුවන්. ඊපස්සේ නැනෝ එක. නැනෝ එකේ තියෙන්නේ ඒ ප්‍රෝග්‍රෑම් එකම තමයි තියෙන්නේ. ඒ විදිහටම රටා හදන්නේ. ඔයගොල්ලෝ දැකලා ඇති. මේ නැනෝ කාඩ් එක නම් ගොඩක් අය පුළුවන්. ඉතින් ඒක වගේම ප්‍රබල සොෆ්ට්වෙයාර් එකක් තියෙන්නේ. අර සොෆ්ට්වෙයාර් එකම තමයි තියෙන්නේ. වෙනසකට තියෙන්නේ මෙතන channel 8 කියපු එක විතරයි. නැත්නම් අනිත් ඔක්කොම පුළුවන්. මේකත් අර විදිහටම මේ පුළුවන් මේ රවුටර් එකට කනෙක්ට් කරලා වැඩ කරන්න. ඉතින් මේකෙත් කනෙක්ට් කරලා තියෙන්නේ. ඊට පස්සේදී ෆයිල් හදන්න ඒවත් ටික ඔක්කොම පුළුවන්. අපි මේකේ බලමු කියලා මොනවද තියෙන රටා කියලා. මේකේ රටා පල්ලෙහාට ගොඩාක් රටා දාලා තියෙනවා. කීයක් තියෙද මේකේ රටා සෙට් 43ක් තියෙනවා. මේක සෙට් 43ක් දාලා මේ සෙට් කියන එක මේ රටා සෙට් එක කියන එක අපි තමයි මුලින්ම දැම්මේ. අපිට දමක් දාන්න තිබ්බේ නෑ. ඇත්තටම මේ කොහොමද පල්ලෙහාට යන්නේ. ඒක ඉතින් අපි සෙට් කියලා මේකට දැම්මා. ඉතින් ගොඩක් අය දැන් ඒක සෙට් වශයෙන්ම පාවිච්චි කරනවා. මොකද අපේ Teams color එක ඊට පස්සේ මේ පාවිච්චි කරන එක ඉතින් දැන් බෙන්ච් වෙලා තියෙන්නේ. ඉතින් මාකට් ලීඩර් වශයෙන් අපි නිරායාසයෙන්ම ඇවිල්ලා තියෙනවා එතෙන්ට. මොකද අපි ගොඩක් අය අනුගමනය කරන අය ඉන්නවා ගොඩක්. ඉතින් එයාට බොහොම ස්තුතියි. මේ මොකද අපි යමක් කරලා තියෙනවා කෙනකින් අපිට ඒක ආඩම්බර වෙන්න පුළුවන්. අපි බලමු මේ කාඩ් එක ප්ලේ කරලා මේ මෙතන ගියා. ප්ලේ කරා දැන් ඔය ප්ලේ වෙන්නේ ඒ රටාව තමයි මේ කාඩ් එකේ.
එතකොට ඒක ඇවිල්ලා අපේ නැනෝ කාඩ් එක. ඊට තොරණ V1 කියලා එකක් තියෙනවා. අපේ මේ V1 කියන්නේ මූලික කාලේ හඳුන්වා දීපු කාඩ් එකේ මේක තියෙන්නේ. මූලික කිව්වේ පළවෙනි පරිපථය නෙමෙයි. පළවෙනි පරිපථය පොඩි මේ වැඩක් වුණා අපිට. මම ඒක ඔබට කියන්නම්. ඒ නිසා ඒ මම හිතන්නේ පළවෙනි පරිපථ සෙට් එකේ අපිට පරිපථ 6ක් විතර වගේ දෙනකොට එක මිනිස්සෙක් ඒකේ බින් එක ඇදලා පොඩි මේ සෙල්ලමක් දැම්මා. ඉතින් ඒක නිසා අපි ඇත්තට හිතුවේ නැහැ අපි මේ බින් ෆයිල් අදින ටීම් එකක් ලංකාවේ ඉන්නවා කියලා. අපි දැනන් හිටියෙත් නැහැ. ඊට පස්සේ අපිට අග්ගාලා එක වෙනස් කරලා මෙන්න මේකට පේන මේ ලයිසන් වර්ෂන් කියලා තියෙන මේ හැම එකේම තියෙන මේ ලයිසන් වර්ෂන් කියලා තියෙනවා. මේ ලයිසන් වර්ෂන් කියලා තියෙන්නේ අපි ඊට පස්සේ වෙන සිකියුරිටි කෝඩ් එකක් දැම්මා. මේක රන් වෙන වෙලාවට සිකියුරිටි කෝඩ් එකක් දැම්මා රන් වෙන්න. ඒක දාලා ආවේ අපේ ඔය ඔන්න ඔය කාඩ් එකෙන් පස්සේ තමයි දැම්මේ. ඉතින් කාඩ් කීපයක් මුල් කාඩ් කීපයක් අපි ඇත්තටම නොදැනුවත්කමින් අපි දුන්නා. ඉතින් ඒවා ඇත්තට ලොකු සිකියුරිටි එකක් දාලා තිබ්බේ නෑ. පොඩි සිකියුරිටි එකක් දාලා තිබ්බා. නමුත් මේ ගොඩක් මම හිතන්නේ කීප දෙනෙක් එහෙම try කරලා තිබුණේ ඇදලා තිබ්බා. ඉතින් ඇදලා ඉතින් තියාගන්න තමයි තියෙන්නේ. ඉතින් වෙන කරන්න දෙයක් නෑ. ඒක මොකද මාකට් එකට දාන්න බෑනේ. මොකද මාකට් එකට දාපුවම අහු වෙනවා. ඒ නිසා ඉතින් පින් ෆයිල් අදින අය. ඉතින් අපි ඇත්තටම අපිට ලොකු පහසුවකුත් වෙලා තියෙනවා. අපි දැන් හදන හැම කාඩ් එකකම අපි සිකියුරිටි දානවා. දැන් අපිට වඩා අපි දැම්මුම ගමන් අපිට ටික දවසක් යද්දි බලා ගන්න පුළුවන් ඒ කාඩ් එකේ සිකියුරිටි නෑ. සිකියුරිටි තියෙනවා. එහෙම දාන්න පුළුවන්. මොකද එළියේ එක චෙක් කරන්න වෙනම ටීම් එකක් ඉන්නවා. නේ? ඉන්නවා මම හිතන්නේ ඉන්නවා ටීම් එකක්. එයාලගේ ප්‍රධාන කාර්යය වෙලා තියෙන්නේ මේ කාඩ් වල බින් ෆයිල් අදින එක තමයි. හරි එහෙනම් අපේ කාඩ් එකේ ගොඩාක් දේවල් කියලා දුන්නා වැඩ කරන්න පුළුවන් දේවල්. ඉතින් මම කරන්නේ නෑ. ඉතින් මොනවද ඉතින් මේ මෙතන ටිකක් ඔයගොල්ලෝ ගන්නවා මේකේ ප්ලේ පල්ලෙහාට සේව් කරන් යන්න පුළුවන්. ඩිලීට් කරන්න පුළුවන්. මේ සිලෙක්ට් කරලා තියෙන්නේ මේ දැනට වැඩ කරන ෆයිල් එක තමයි සිලෙක්ට් කරගන්න ඕනේ. අනිත් ඒවා අන්සිලෙක්ට් කරලා තියෙන්නේ. ඒ වගේ අපේ හැම කාඩ් එකක මේ මෙතඩ් එකම තමයි තියෙන්නේ. ඉතින් පල්ලෙහාට මේ හදන රටා ෆයිල් ටික සේව් කරගන්න පුළුවන්. කැමති නමක් දෙන්න පුළුවන්. ඒ වගේම වෙන විශේෂ දේවල් අපිට මගහරින්නේ නැහැ. draw tool එක ඊට පස්සේදී point tool එක ඊට පස්සේ select erase එක undo එක redo එක copy එක paste එක file insert in එක set insert in එක ඊට පස්සේ තව මගහරින්නේ මොනවද කියලා ලොකුවට මගහරින්නේ නැහැ. ඔයගොල්ලන්ට මේකේ ගෲප් ගැන අපි කියලා දුන්නා. විශේෂ පහසුකමක් ගෲප් කියන්නේ. ඔයගොල්ලන්ට මෙන්න මෙතන පොඩ්ඩක් තියෙනවා කියන්නේ මෙන්න මෙතන මේ ටයිම් එක 150යි 10යි ඊට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ සෙට් එකේ ටයිම් එක බලා ගන්න පුළුවන්. මේ සෙට් එකේ ටයිම් එක බලා ගන්න පුළුවන්. මේ හැම එකම කැල්කියුලේෂන් වෙලා තියෙනවා. ඔයගොල්ලන්ට මේ සෙට් මැනේජ්මන්ට් කර ගන්නවාට කොච්චර වෙලාවක් දුවන්න පුළුවන්ද කියලා බලා ගන්න පුළුවන්. මේ සෙට් එකේම ටයිම් එක මෙතන බලා ගන්න පුළුවන්. රිපීට් ටයිම් එක බලා ගන්න පුළුවන්. ඒ වගේ මේක අපි හිතමු මෙන්න මේකේ රිපීට් එක 10යි තියෙන්නේ. මේක අපි 20 කරෝතින් එතන ටයිම් එක ඔක කැල්කියුලේට් කරනවා මිලිසෙකන්ඩ් මෙච්චර 14000ක් තියෙනවා කියලා. ඉතින් ඒ වගේ පහසුකම් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ ටයිම් එක හරියටම බලලා කෙනෙකුට වැඩ කරන්න පුළුවන් මේකේ. ඒකෙන් අවශ්‍ය වෙන්නේ ටයිමර් කොටේ එත එන්න ඕන ටයිමර් එක හදාගන්න එක වැදගත් වෙනවා. ටයිමර් කොටේ කිව්වේ ඉතින් ඒකත් ඉතින් රිලේ ප්‍රෝග්‍රෑම් එකක් නිදුවන්න වෙන්නේ. තොරණ කියනවනේ පැෂර් කොටේ වෙනමයි ටයිමර් කොටේ වෙනමයි. මේ සංකල්ප දෙකම අපිට ඇඩ් කරගන්න පුළුවන් අපේ කාඩ් වල. ඊට පස්සේදී මොනවද තව තියෙන්නේ? ඊට පස්සේ ගෲප් ඇඩ් කරගන්න පුළුවන් අපි කතා කරා. ෆයිල් ඩවුන්ලෝඩ් කරන එක කතා කරා. ගොඩක් දේවල් අපේ කාඩ් එකේ කරන්න පුළුවන් හැකියාව තියෙනවා. කාඩ් ටික ඔක්කොම එකට ලින්ක් කරලා එකම රවුටර් එකකට ලින්ක් කරලා මේ පාවිච්චි කරන්න පුළුවන්. ඒ හැකියාවක් තියෙනවා. මේ තියෙන්නේ රවුටර් ලින්ක් වෙච්ච කාඩ් එක. දැන් අපි වෙනම ගේට්වේ එකක් අපි කිව්ව හදනවා කියලා. එතකොට අපි මෙන්න මේ කාඩ් ටිකත් අපි ඔයගොල්ලන්ට මතක ඇති අපි අපේ පික්සල් LED කාඩ් එක නෙමෙයි අපේ කලර් පික්සල් එක මේ පික්සල් වලට හදපු කාඩ් එක ඒවා සින්ක්‍රොනයිසින් පාර්ට් එකක් හදනවා. දැන් අපි ඊකට වයර්ලස් සින්ක්‍රොනයිසින් හදනවා. වයර්ලස් සින්ක්‍රොනයිසින් කරද්දී ඒක හරි පහසුකමක් වෙනවා කූඩු හදන කට්ටියට. මොකද කූඩු හදන කට්ටිය තවමත් කොච්චර රිලේ කාඩ් තිබ්බත්
රටාව උඩට තට්ටුවලට යවන්න ඕන පෑෂර් මේ ක්‍රමයකින් යවන්න ඕන. දැන් අපි ඒක වයර්ලස් කරන්න ප්ලෑන් එකක් හදලා තියෙනවා. ඉතින් ඒකත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඉස්සරහදී අපේ කාඩ් වලින්. ඒකට ගේට්වේ එකක් හදන්න ඕන. ඉතින් ලොකු වැඩ ගොඩක් තියෙනවා. ඉතින් අපේ කාඩ් වල වැඩ කරන විදිය අපිට කියන්න ඕනකමක් තිබුණේ. ඉස්සරහ කාඩ් තව අප්ඩේට් කරනවා. එතකොට මේගොල්ලන්ට පහසුවක් වෙනවා කොන්ෆිගරේෂන් වලට. ඉතින් හැමෝටම සුබ දවසක්. වීඩියෝ එක ෂෙයා කරන්න, දැනුවත් කරන්න. අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඔයගොල්ලන්ට තව වටිනා දේවල් ඉස්සරහට අපි අරන් එන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම තමන්ගේ වැඩ කටයුතු කරගන්න ශක්තිය, ප්‍රෝග්‍රෑමින් ශක්තිය හලංවගෙන, නිර්මාණ ශක්තිය හලංවගෙන තවත් හොඳ නිර්මාණ කරන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.